හිලියේ ගීත කෝකිලාවිය ලෙස විරුද්ධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය වර්ෂ 1934දී ගල්කිස්සේදී උපත ලබනවා. දශක 8කට ආසන්න කාලයක් රසික සිත් ගීතයෙන් මුසපත් කළ ඇය 1946 වසරේදී එවක රේඩියෝ සිලෝන්හි ගායක කණ්ඩායමට ඇතුළත් වන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසින්. එතැන් සිට කඳුළු දෙනතේ වෑරෙනා ගීතයෙන් කරලියට පිවිසෙන එතුමිය ගීත 6750කට ආසන් ප්‍රමාණයකට සිය රන් ස්වරය මුසු කර තිබුණා. ලතා වල්පොල මහත්මිය ප්‍රථම වරට සිනමා පසුබිම් කාර්යයට එක්වන්නේ 1953 දී එදා රැ චිත්‍රපටයෙන්. සිනමාවේ සදාකාලික ගී රාජනීය වූ ඇය ප්‍රේමතරංගය, අහංකාර ස්ත්‍රී, මාතලන්, ඩිංගිරිමෙනිකා, රේඛා වැනි චිත්‍රපට ගණනාවකටම ඇගේ මීරුහඬ දායකත්වය ලබා දී තිබුණා. ලතා වල්පොල මහත්මිය ශ්‍රී ලාංකීය ගීත ශාස්ත්‍රය වෙනුවෙන් සිදු කළ සුවිසල් සේවය වෙනුවෙන් 2005 වසරේදී කලාශූරී සම්මානයෙන්ද 2017 වසරේදී දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීම විශේෂත්වයක්. හෙළ ගීත සාහිත්‍ය පෝෂණය කළ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී දේශමාන්‍ය කලාශූරී ලතා වල්පොල මැතිණියනි, ඔබට අමා මහ නිවන් සුව.